ඔන්න ගර්ල්ස්ලා ටික ට්‍රිප් එකක් යන්නේ. අපි අද යන්න හදන්නේ ගුරුගේ නේචර් පාක් එකට. අපි මුලින්ම 120 බස් එකක නැගලා එතනින් පෙටාවලින් බැහැලා එතනින් නැග්ගා ජායල බස් එකක. මොන දෙයටත් කාලා ඉන්න එපානේ. ඉතින් අපි බැස්ස ගමන් මුලින්ම කළේ කෑම කන්න ගියපු එක. අපි ඒකට ගත්තේ පිත්තර රොටි පරාටයි. අපි කලේ ඔක්කොම කපලා එක ප්ලේට් එකකට දාලා ඒකට සාම්බාරුයි හොදි ඔක්කොම දාලා මෙන්න මේ විදිහට කෑවේ. හැබැයි ඒක හරිම රසට තිබ්බ ළමයි 10න් 8ක් අපිට ඒකට දෙන්න පුළුවන්. එතනින් අපි ටුක් එකක නැගලා හරියටම ගුරුගේ නේචර් පාක් එක ගාවින් අපි බැස්සා. ඉතින් ගුරුගේ නේචර් පාක් එකට ගියාම අපිට මුලින්ම දකින්න ලැබෙන්නේ මෙන්න මේ වගේ ලස්සන ඒරියා එකක්. ඉතින් එතනින් ලෙෆ්ට් සයිඩ් එකට ගියාම ටිකට් කවුන්ටර් එක තියෙනවා. අපි මුලින්ම කරන්න ඕනේ එතනින් ආට අදාළ පැකේජ් එක තෝරගෙන ඒකට පේ කරලා ටිකට් එක ගන්න එක. අපි ෆුල් පැකේජ් එක ගත්තට මෙතන තියෙන හැම ගේම් එකම අපිට ප්ලේ කරන්න ඕනේ නැහැ. සරදියල් ට්‍රේන් වගේ ගේම්ස් කැඩිලා තිබ්බේ සහ අපිට ටයිම් තිබ්බ නැති හින්දා අපිට සමහර ගේම්ස් මිස් වුණා. එහෙනම් අපි බලමු අපේ ගුරුගේ නේචර් පාක් 2 එක කොහොමද කියලා. Chamaka! Yashobenne! දැන් යන්නේ කොහෙටද? ප්ලේන් එකක් බලන්න. ප්ලේන් එක ගිහලා නෑනේ. ඔන්න යන්න. යන්නේ. මැලේසියා යන්නේ මේකෙන්ද? Thailand. Hawaii. අයිබෝන් ශ්‍රී ලංකා. Sri Lanka. Arigatou gozaimasu. දැන් අපි යන්නේ දැන් මේගොල්ලෝ මේකට යන්න හදන්නේ. මම බය හින්දාමයි යන්නේ. මොකද හිතේ? ගිහිසුණු අත්දැකීමක් ගන්න යන්නේ මාව පේන්නේ නැහැ ඕකෙන්. ගිහිසුණු අත්දැකීම. ෆස්ට් ටයිම්. ආය යනවා. මේ බය එක්කෙනෙක් ඉන්නවා යන්නේ නැහැ. මම ඔයාලගේ වීඩියෝ එක ගන්න ඉන්නේ. බය ඉන්නේ පොර කියන්නේ. මෙයා යන්නේ නැහැ. හරි. ඔබගේ අදහස් ප්‍රකාශ කරන්න මේ වෙලාවේ. යන්න ඕනි. කොහෙද? එළව. යන්න ඕනි. අභ්‍යවකාශයට ගිහිල්ලා බලන්න ඕනි කොයි වගේද කියලා බම්ප් වෙනවද කියලා මුලින්ම බලන්න ඕනි. ඔව් එතකොට ඔයා මගේ මරණයට හේතුව කවුරු හරි යවුවොත් සයිරි. මගේ මරණයට හේතුව කවුරු හරි යවුවොත් සයිරි. අද විතරයි කියලා එක යනවා හැමදාම.
ඔව් මේ අවස්ථාවේදී තාමත් උනන්දුවෙන් ඉන්න බව පේනවා මේ දෙන්න. මුන් දෙන්න එලා හරක් දෙන්නෙක් වගේ නැග්ගා ඉස්සෙල්ලාම. දැන් නැගලා ජීවිත අන්තරේ දාගන්න හදන්නේ. මං හිතන මුන් දෙන හෙලට අන්තිම හුස්ම තමයි මේක කියලා. මේක අන්තිම දවස් නෙවෙයි මම කොහොමද මේ අවුත් තායිලන්ඩ් යනවා ඒ නිසා මම කොහොමද මේකෙන් බේරෙනවා ජීවත් වෙනවා ප්ලීස් ඒ අය ඔයාලා කෑ ගහන්න නැත්තේ මට හරි ප්‍රශ්නයක් ඔයාලට සිහිය තියනවද ඒ ඔයාලා පණ පිටින්ද සඳමාලි Hi guys. ඉතින් ඔය ඔක්කොගෙන් පස්සේ අපි ආවේ අපි යන්න ආසාවෙම හිටපු ප්ලේස් එකට. ඒ තමයි වෝටර් වර්ල්ඩ් එක. මෙතනින් අපිට මුලින්ම චේන්ජ් කරන්න චේන්ජින් රූම් එකක් හම්බ වෙනවා. ඔයාලා වැඩිපුර ලොකර් එකක් ඕන නම් වැඩිපුර රුපියල් 100ක් පේ කළාට ලොකර් එකකුත් ගන්න පුළුවන්. මේක තමයි මට නම් ගුරුගේ නේචර් පාක් එකේ තිබ්බ හොඳම ප්ලේස් එක. එතන ගොඩාක් ෆන් ප්ලේස් එකක් පූල් 3ක් තියෙනවා. හැබැයි අපි ඒ හැමතැනම වීඩියෝ කරන්න බැරි වුණා. මොකද අපි ඒක වීඩියෝ කළා නම් අපිට ඒ වෙලාවේ ගන්න තියෙන ෆන් එක ඒ විදිහට ගන්න බැරි වෙන හින්දා. පූල් එකේ සෙල්ලම් කළා අපිට ගොඩාරියක් බඩගිනුණා. අපි කෑම කන්න තෝරගත්තේ වෝටර් වර්ල්ඩ් එකේ ඉස්සරහම තියෙන ප්ලේස් එක. හැබැයි අපි කෑම ඕඩර් කළාට පස්සේ තමයි දැක්කේ ඒ ප්ලේට්ස් එච්චර පිරිසිදු නෑ කියලා. ඉතින් අපි සර්ව් කරපු ප්ලේට් එකෙම කෑම කාවා. හැබැයි ළමයි මෙතන කෑම එච්චර රහක් නෑ. 10න් 4ක් වගේ තමයි දෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපේ ගුරුගේ නේචර් පාක් එකේ දවස ගෙවුනේ.